වැඩියෙන් කෑවම ગેස්ට්‍රයිටිස් හැදෙන්නේ මෙහෙමයි. අපිට කෑම කන්න තියෙන්නේ වේල් 3යි නැත්නම් 2යි. ගොඩක් දෙනෙක් කරන දෙයක් තමයි කෑම කාලා ඒ අතර මැදටත් පොඩි පොඩි කෑම වර්ග ගන්න එක. බිස්කට් වර්ග, බීම, ස්නැක් වර්ග වගේ දේවල්. කම්මැලි කමටත් කන එක තමයි සමහර අය කරන්නේ. සාමාන්‍යයෙන් ප්‍රධාන ආහාර වේලක් අරන් ඒක දිරවනකම් පැය 4-5ක්වත් ඉවසන් ඉන්න පුරුදු වෙන්න. ඒ වගේම ඕනෙම කෑමක් කෑවයින් පස්සේ ආහාරය නියමිත දිරවීමේ ක්‍රියාවලියකට ලක් වෙන්න ගන්නවා. එතකොට කාලපැයකින් ආයෙ කනකොට බීම බොනකොට අර ක්‍රියාවලියට මැදින් බාධා සිද්ධ වෙනවා. ඒ නිසා ආයෙ අමතරව ආහාර ජීර්ණයුෂ ශ්‍රාවය වෙන්න ගන්නවා විතරක් නෙමෙයි. ආහාරය බාගෙට දිරවන ගමන් බඩ ඇතුලේ පල් වෙන්න ගන්නවා. ඒ වගේ දේවල් දිගටම වෙන එකෙන් අපේ ශරීරයේ දිරවන්න අවශ්‍ය ආහාර ටික නියමිත තැනදී දිරවීමට ලක් වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට ප්‍රෝටීන ටික හරියට අවශෝෂණය නොවුනොත් අපිට ඒ ටික ශරීරයට ලැබෙන්නේ නැහැ. පෝෂණ ඌනතා එනවා. අන්න ඒ නිසා කෑමෙන් පස්සේ ආයෙ කන්න ඕන වෙලාව ගැන සැලකිලිමත් වෙන්න. කපුට කනවා වගේ සැරින් සැරේ ටික ටික කන එකෙන් අපේ ආමාශය තුලේ නිතරම පිත ගතිය රැඳෙන්න පටන් ගන්නවා. ඇඟ ඒකට පුරුදු වෙන්න ගන්නවා. එතකොට කාලයක් යනකොට හැම වෙලෙම බඩගිනි. ඒක සපුර ගන්න බැරි වුණොත් ગેස්ට්‍රයිටිස් එනවා. ඒකට උඩින් වතුර බීවම ආමාශික යුෂය ශ්‍රාවය වෙන එකට බාධා වෙලා කන්නම බැරි වෙන අයත් ඉන්නවා. දිගටම මෙහෙම වුණාම ඉස්සරහට IBS වගේ රෝග තත්ත්ව එන්න ලොකු ඉඩකඩක් තියෙනවා. ඒ නිසා කන එක වැඩි නිසා ગેස්ට්‍රයිටිස් හදාගන්න යන්නත් එපා.